වෙලාව 5:04යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුරට සේවයයි. බ්‍රහස්පතින්දා ළමා පුවත්. ප්‍රකාශය නෙතු කිස්සයම් දිරත්නායක. ප්‍රථමයෙන් සිරස්තල. මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ වෙළඳ ප්‍රදර්ශනයක්. ශිෂ්‍යත්වයෙන් මධ්‍යම පළාතේ පළමුවැනියා පළාත් ආණ්ඩුකාරවරයාගේ ඇගයුමට. දැන් පුවත් සවිස්තරාත්මකව. මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ වාණිජ අංශයේ ව්‍යාපාර සංසදයත් ශිෂ්‍ය නායක මණ්ඩලයත් එක්ව මෙවර වසන්ත සමය නිමිති කරගෙන අප්‍රේල් මාස 8 සහ 9 දින පෙරවරු 8 සිට පස්වරු 9 දක්වා දැවැන්ත වෙළඳ ප්‍රදර්ශනයක් පන්සල් පරිශ්‍රයේ පිහිටි වැව්සිර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. මෙහි වෙළඳ කොට මිලදී ගැනීමට අපේක්ෂා කරන මහත්ම මහත්මීන් හට මහමායා බාලිකා විද්‍යාලීය නිල ෆේස්බුක් පේජ් හරහා යොමු කර ඇති පෝරමය සම්පූර්ණ කළ යුතු බව සංවිධායක කමිටුව පවසයි. මෙවර ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල වලින් 192ක් හිමි කර ගනිමින් මධ්‍යම පළාතෙන් ප්‍රථම ස්ථාන හිමි කර ගනිමින් විශිෂ්ට ලෙස විභාගයේ සමත් වූ මහනුවර අධ්‍යාපන කලාපයේ ගුරුදෙණිය මහා විද්‍යාලයේ චන්දුන නිමේෂ් ජයරත්න සිසුවා හට සුබ පැතීමේ හා ඇගයීමේ උළෙලක් එම විද්‍යාලයේ පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යෝ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. වසර 90ක් වන පාසල් ඉතිහාසය තුළ මෙවැනි දක්ෂතාවක් පෙන්눔 කර ඇති පළමු අවස්ථාව මෙයයි. මෙම විද්‍යාලයේ සිසුන් 8 දෙනෙකු ශිෂ්‍යත්ව විභාගය විශිෂ්ට ලෙස සමත්ව ඇති අතර ඔවුන් සියලු දෙනාට සුබ පතමින් තිරණ ප්‍රදානය කිරීම මෙහිදී සිදුවිණ. අදට බ්‍රහස්පතින්දා ළමා පුවත් නිමයි. ඉංග්‍රීසි මාධ්‍යයෙන් ළමා පුවත් බලාපොරොත්තු වන්න.